ඊළඟට අපිට තියෙන්නේ තුන්වෙනි ආසනය වගේ ආසනය හැටියට පාදහස්තාසන. ඔබේ කකුලට පෙළ ඇදීමට ලක් වෙනවා වගේ මේ උදරයේ ඇතුළට තැබීම තුළ මොළයට වැඩිපුර රුධිරයක් ගලාගෙන යන ඒ වගේම ප්‍රෝඩයක් ක්‍රියාකාරී වෙනවා. ඔබේ පාදක ලං කරලා මේ අත් දෙක දෙපසින් ඉහළට ඔසවන්න. උත්තර ඔසවන්න. හොඳට මේ උරහිස් වලින් මදි. හොඳ හුස්මක් කරා. පිට කරන ගමන් ඔබ මේ පිටිපස්සට තල්ලු කරන ගමන් ඉදිරියට ඇවිල්ලා අල්ල ගන්න ඔබේ පාද ඇඟිලි. පාද ඇඟිලි අල්ලන්න උත්සාහ කරන්න. අන්න හරි. හිස පුළුවන් තරම් හරවනවා. මොන ඇස් බලන්න දනිස් දිහා. රැඳිලා හුස්ම ගැනීම පිට කිරීම. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මොකද හුස්ම ගන්න 10යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හොඳ හුස්මක් කරන් පිට කරන ගමන් සිලින් සිලින් ඉහළට